සිය සුන්දර රූපකායන් සහ රංගන ප්‍රතිභාවෙන් රටක් ලෝකයක් වසඟ කළ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය. ඇය හෙළ සිනමාවේ නිලි රැජින ලෙස විරුදාවලි ලබා අවසන්. 1947 වර්ෂයේ අප්‍රේල් 30 වනදා කැලනිය ප්‍රදේශයේ උපත ලැබූ මෙතුමිය මිය යන විට 78 වන වියේ පසුවිය. වසර කිහිපයකට පෙර පිළිකා රෝගයකට ගොදුරු වූ ඇය ප්‍රතිකාර හමුවේ සුවය ලැබූ නමුත් වරින් වර රෝගී තත්ත්වයන් පෙන්눔 කර ඇත. දින කිහිපයක් තිස්සේ කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද අලුයම සිය දිවිසැරිය නිම කර තිබෙන්නේ සුවහසක් ජනයාගේ නෙතට කඳුලක් එක් කරමින්. මාලිනිය 1968 දී පුංචි බබා චිත්‍රපටය තුලින් සිංහල සිනමාවට පා තැබූ අතර එම නිසාවෙන්ම ඇතැමුන් එම චිත්‍රපටය හඳුන්වන්නේ නිලි රැජිනකගේ උත්පත්තිය නමිනි. ඉන් අනතුරුව නිධානය, ආකාශ කුසුම්, බඹරු ඇවිත්, ආරාධනා, එයා දැන් ලොකු ළමයෙක්, අම්මා වරුනේ, යස ඉසුරු, සසර චේතනා වැනි තවත් බොහෝමයක් චිත්‍රපට හරහා ඇය සිය රංගන ප්‍රතිභාව විදහා දැක්විය. වර්ෂ 1975 දී මොස්කෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානයක් ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්මානයක් ලබාගත් පළමු නිලිය ලෙසින් මාලනී ෆොන්සේකා මහත්මිය ඉතිහාසයට එක්විය. අනතුරුව 1977 දී නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදීත් 2008 වසරේදී ඉන්දියාවේ ජාත්‍යන්තර සිනමා උළෙලේදී සහ 2010 වසරේදී ඉතාලියේ ලෙවන්ට් ජාත්‍යන්තර සිනමා උළෙලේදීත් ගෞරව ඩිප්ලෝමා සම්මාන, රිදී මයුර සම්මාන මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලිය සම්මාන ආදී ජාත්‍යන්තර සම්මාන රැසකින් මෙතුමිය පිදුම් ලබා ඇත. ඊට අමතරව සරසවි සම්මාන, ජනාධිපති සම්මාන, සුමති ටෙලි සම්මාන, දීපශිකා සම්මාන, වනිතා විත්ති සම්මාන ආදී රාජ්‍ය සම්මාන රැසකට හිමිකම් කී නිලි රැජින ජාත්‍යන්තර කතෝලික සිනමා සංවිධානය විසින් පිරිනමනු ලබන OCIC ගෞරව සම්මාන දෙකක්ද දිනාගෙන ඇත. 1996 වසරේදී ජනාධිපති විසින් පිරිනමනු ලබන විශ්ව ප්‍රසිද්ධිනී සම්මානයෙන්ද ඇය පිදුම් ලැබූ අතර 50 වසරක් පුරාවට සිනමාවට දැක් වූ දායකත්වය අගයමින් 2014 වර්ෂයේදී ප්‍රංශයේ පැවති 16 වන දුවිල් ආසියානු සම්මාන උළෙලේදී ඇයට විශේෂ ගෞරව සම්මානයක්ද හිමි වී ඇත. මාලනී ෆොන්සේකා මහත්මිය ප්‍රවීණ රංගන ශිල්පිනියකට අමතරව දක්ෂ අධ්‍යක්ෂකවරියක් මෙන්ම නිෂ්පාදකවරියක්ද විය. අහිංසා, ස්ත්‍රී, අනුරාගයේ අනන්තය වැනි චිත්‍රපට ඇය විසින් අධ්‍යක්ෂණය කර ඇත. ඇය රංගනයෙන් දායක වූ සසර චේතනා චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ පළමු සිංහල චිත්‍රපටය ලෙස වාර්තාගත විය. එවකට රුපියල් මිලියන 5ක් ඉක්මවන ආදායමක් එම චිත්‍රපටය තුළින් උපයාගෙන ඇති බවත් 13 වැනි සරසවි සම්මාන උළෙලේදී සම්මාන 7ක් දිනා ගැනීමට එම චිත්‍රපටය සමත් වූ බවත් සඳහන් වේ. මාලනී ෆොන්සේකා මහත්මිය සහෝදර සහෝදරියන් 10 දෙනෙකුගෙන් යුත් පවුලක සමාජිකාවක් වූ අතර ඔවුන් සියලු දෙනා පාහේ සිංහල සිනමාවට සිය දායකත්වය ලබා දී ඇත. මාලනියගේ සහෝදරියන් වන ශ්‍රියානි ෆොන්සේකා, රසාදරී ෆොන්සේකා, දමයන්ති ෆොන්සේකා යන මහත්මීන් දක්ෂ රංගන ශිල්පිනියන් වන අතර රංජිත් ෆොන්සේකා, ආනන්ද ෆොන්සේකා, දයානන්ද ෆොන්සේකා යන මහත්වරුන් දක්ෂ රංගන ශිල්පීන් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ලෙස ප්‍රකටය. මාලනී ෆොන්සේකා මහත්මිය දේශපාලනයට අවතීර්ණ වූයේ 2010 වර්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් අනතුරුවයි. මාලනී ෆොන්සේකා සහ විජය කුමාරතුංග සිංහල සිනමාවේ අපූර්ව සුසංයෝගයක් ලෙසින් සැලකේ. 1971 දී හංසගේතය චිත්‍රපටය පළමුව ඔවුන් දෙදෙනා එක්ව රඟපෑ චිත්‍රපටය වන අතර 1973 තුෂාරා චිත්‍රපටය හරහා විජය සහ මාලනී සුසංයෝගයේ ජනතාව අතර බෙහෙවින් ආකර්ෂණයට ලක්විය. තිරය තුළ පෙම්වතුන් සේ දෙදෙනාගේ මනා ගැලපීම ජනතාව ඔවුන් දෙදෙනා ආදරෙන් වළඳ ගැනීමට හේතු විය. ඒ අතරතුර දෙදෙනා අතර පැවති පුද්ගලික ආදර කතාවත් තව දුරටත් රහසක් වූයේ නැහැ. විජය සහ මාලනිය දෙදෙනාගේ පුද්ගලික ආදර කතාවත් ඔවුන්ගේ ජනප්‍රියත්වයට තව තවත් හේතු විය. ඔවුන් දෙදෙනාගේ ආදරය විවාහයකට පත්වීමට නියමිතව තිබුණද එක්තරා විශේෂ සිදුවීමක් නිසා එම සිදුවීම වැළකී ඇත. විජය කුමාරතුංග මහතාගේ ඥාති ජීවන් කුමාරතුංග මහතාගේ පියා වන සිඩ්නි කුමාරතුංග මහතාගේ අභාවය සිදු වී ඇත්තේ විජය සහ මාලනියගේ විවාහය සඳහා නියමිත වූ දිනයට පෙර දිනයේය. මෙම අනපේක්ෂිත සිදුවීම නිසා විවාහ සැලසුම් සියල්ල
අවසන් මොහොතේදී අවලංගු කළ බව සඳහන් වේ. එම සිදුවීම විජය සහ මාලිනියගේ පුද්ගලික ජීවිතය, සිනමා ක්ෂේත්‍රය මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය සඳහාද බලපාන විශේෂ අවස්ථාවක් ලෙසින් සැලකිය හැකි. එතනින් පසු ක්‍රමයෙන් විජය මාලිනී ආදර කතාව බොඳ වී ගොස් ඇත. අනතුරුව විජය කුමාරතුංග මහතා 1978 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමග විවාහ වූ අතර මාලිනී ෆොන්සේකා මහත්මිය 1986 වසරේදී ලකී ඩයස් මහතා සමග විවාහ දිවියට එළඹුණි. නමුත් එය පසුකාලීනව අසාර්ථක විවාහයක් බවට පත්විය. කෙසේ නමුත් මෑත කාලීනව වුවද මාලිනිය විජය කුමාරතුංග මහත්මයා පිළිබඳව සිහිපත් කරනුයේ ආදරණීය චරිතයක් ලෙසිනි. විජය කුමාරතුංග මහතා ජීවත් වූ නාරාහෙන්පිට පොල්හෙන්ගොඩ ප්‍රදේශයේ විජය කුමාරතුංග මාවත අසල ඔහු වෙනුවෙන් පිළිරුවක් නිමවා ඇත. මාලිනී ෆොන්සේකා මහත්මිය අභාව ප්‍රාප්ත වීමට පැය කිහිපයකට පෙර ආතුව එම පිළිරුව හදිසි අනතුරක් මගින් කඩා වැටි ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම සිදුවීම් දෙක අතර කිසියම් සම්බන්ධයක් නොඑසේනම් කිසියම් ගැළපීමක් පවතින බවට ඇතැම් පාර්ශව මත පළ කරන අතර විජය සහ මාලිනියගේ රසික රසිකාවියන්ට එසේ සිතීම වරදක් යැයි කිව නොහැක. ඇතැම් විට එය අහඹු සිදුවීමක්ද විය හැක. කෙසේ නමුත් මැයි 25 වන දින එනම් හෙට දින ජාතික චිත්‍රපට සංස්ථාවේ ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙන අතර පසුවනදා එනම් 26 වන සඳුදා දින රාජ්‍යානුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍ර ප්‍රදේශයේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. නොඅඩුව රසික ආදරයට පාත්‍ර වූ අතිශය සුන්දර රූසපුවකින් හෙබි උතුම් මනුසත් ගුණ පැවති සුවිසල් දරා ගැනීමකින් යුතු ධෛර්යමත් නිහතමානී සොඳුරු කලාකාරිනී මාලිනී ෆොන්සේකා මහත්මියනි, නිලි රැජිනියනි, හෙළ සිනමා රාජධානියේ ඔබ නොමැති අඩුව සදා පවතිනු ඇත. ජනහදවත් තුළ සදා අමරණීය මාලිනියනි, ඔබට නිවන් සුව. රට වටා ලොව වටා තොරතුරු සත්‍ය ලෙස නිවැරදිව දැන ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා.